වෝටර් ලෙවලය ආධාරයෙන් මට්ටම් රේඛාව සලකුණු කිරීම. ටයිල් ඇල්ලීමට පෙර ආරක්ෂිත පියවර අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත් වනවා. මේ මට්ටම් රේඛාව සලකුණු කිරීමට පෙර ඒ අදාළ ස්ථානය පිරිසිදු කිරීම සිදු කළ යුතුයි. කන්ස්ට්‍රක්ෂන් බෝට්ස්, සේෆ්ටි හෙල්මට්, සේෆ්ටි ග්ලව් වලින් සමන්විත සේෆ්ටි කිට් එකක් පැළඳීම ඉතාමත්ම සුදුසුයි. මේ සඳහා අවශ්‍ය වන්නේ ස්ප්‍රීතු ලෙවලයක්, මිනුම් පටිය සහ මට්ටම් ලීයක්, විනිවිද පෙනෙන ජලවටයක්, ටයි නූලක්. ඔබට ටයි නූලක් නොමැති නම් නූල් කැබැල්ලක් සහ පැන්සලක් වුවත් භාවිතා කර හැකියි. පිරිසිදු ජලය පුරවන ලද භාජනයක්, පළමුව ඉදිකර ඇති බිත්තියක කුළුණක ඕනෑම ස්තරයක් නිශ්චිත කරගත් උසක් සලකුණු කර ගැනීම සිදු කරන්නට ඕන. එහිදී සලකුණු කරන ලද උස මිලිමීටර 10 ලෙස සලකා එය මෙලෙස බිත්තියේ සලකුණු කරගන්න. වෝටර් ලෙවලේ විනිවිද පෙනෙන බටයට වාත බුබුලු නැතිවනසේ ජලය පුරවා ගන්න. වෝටර් ලෙවලේ තුල හිස් අවකාශ ඇද්දැයි පරීක්ෂා කරලා බලන්නත් පුළුවන්. වෝටර් ලෙවලේ එක් කෙළවරක ඇති ජල මට්ටම මුලින් සලකුණු කරගත් මිලිමීටර 10 සලකුණ මත දැන් තබා ගන්න. වෝටර් ලෙවලේ ඔබ සීරු මාරු කරමින් සිටි අනෙක් කෙළවරේ ජල බිඳුව නිවැරදිව එනතේ සලකුණු යොදා ගන්න. මට්ටම් ලී ආධාරයෙන් පැන්සල උපයෝගී කරගනිමින් මේ ස්ථාන දෙක යා කරමින් මේ ආකාරයට මට්ටම් රේඛාව සලකුණු කරගන්න. ඕනෑම ස්ථානයක අවශ්‍ය දිගකට මට්ටම් රේඛාව සලකුණු කරගත හැකියි.